මේ ප්‍රෝග්‍රෑමින් වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ C වල බේසික් ස්ට්‍රක්චර් එක ගැන. ඊළඟට අපි කතා කරනවා print කියන්නේ මොකද්ද? print කියන keyword එක මොකද්ද? ඒ වගේම print use කරලා කොහොමද message එකක් අපි output කරන්නේ? ඊට පස්සේ syntax කියන්නේ මොනවද? ඊළඟට අපි කතා කරනවා comments කියන්නේ මොනවද? comments වර්ග. ඇයි comments අපිට useful වෙන්නේ? එහෙනම් අපි යමු වීඩියෝ එකට. C programming වල තියෙනවා keyword කියලා එකක්. කියන්නේ C වල කලින් define කරලා තියෙනවා keyword වගේ. හිතන්න print, scanf, if, while, for කියලා වගේ keywords තියෙනවා කලින්ම define කරලා තියෙන C කියන programming language එකේ. හරිද? හිතන්න මේ ඒ keyword වලින් මොකක් හරි දෙයක් වෙනවා. කියන්නේ මොකක් හරි task එකක් හරි මොකක් හරි specific වුණ task එකක් වෙනවා ඒ keyword එකෙන්. keyword එකට වෙනස්. print කියන function එකෙන් මොකක් හරි දෙයක් ඩිස්ප්ලේ එකේ අවුට්පුට් කරනවා print කියන function එක. තව keyword එකක් තියෙනවා scanf කියලා. ඒකෙන් මොකක් හරි දෙයක් input කරනවා. ඒ වගේ keywords තියෙනවා. ඒ වගේ keyword එකක් තමයි print කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි දෙයක් මේ print කියන keyword එකෙන් වෙන්නේ මේ මොකක් හරි message එකක් හරි මොකක් හරි දෙයක් display එකේ show කරන එක. කියන්නේ output කරන එක. හරි. ඊළඟට අපි යමු මෙන්න මෙතනට. පළවෙනි line එකට. first line එකේ තියෙනවා hashtag include stdio.h. මේක කියන්නේ මේ standard input output header file. මෙතන header file standard input output header file එකක් include කරනවා. මොකටද ඒ include කරන්නේ? මෙන්න මේ print කියන වගේ keyword තියෙන මේ print කියන keyword එකෙන් වැඩ කරන්නේ මෙන්න මේ මෙතන අපි ඒක include කරේ නැත්තම්. හිතන්න මේක තිබ්බේ නැහැ කියලා. මේක run කරලා බලමු. මේ error එකක් එනවා. මේ print කියලා keyword එකක් define කරගන්නේ නැහැ. මෙතන කියනවා මේ std.h කියන එක include කරලා නැහැ කියලා කියනවා. note එකක් error එකක් විදියට එනවා. හිතන්න දැන් මම මෙතන include කරනවා. include standard std කියන්නේ standard input output dot header file. ඒ කියන්නේ standard input output header file. මෙන්න මේ include කරන එක තමයි මෙන්න මේ වගේ මේ තියෙන print කියන keyword එකයි තව input කියන keyword එකයි contain එකලා තියෙන්නේ මෙන්න මේ include stdi.h කියන ෆයිල් එකේ. ඒක include කරනවා මේ code එකට මේ ඒක library එකකින් include කරනවා include stdi.h කියලා. හරි. ඊළඟට අපි කතා කරමු මෙතන int main කියලා. මේ int main කියන එකෙන් තමයි මොකක් හරි C programming එකක් අනිවාර්යයෙන්ම start වෙන්නේ int main. මේ main කියන program තියෙන පරිම එකයි. ඊට වඩා තියෙන්න බෑ. හරිද? int main එකෙන් තමයි program එකක් start වෙන්නේ. කියන්නේ program එකක් හරි program එකක් කරන්න ඕනේ මට දැන් ඒක starting එක තියෙන int main කියලා හැම program එකකම අපි මුලින්ම type කරගන්න. ඊට පස්සේ මේ මෙතන syntax මේවට කියන්නේ syntax මෙන්න මේ තියෙන මේ මෙතන semicolon තියෙනවා ඒ syntax double quotation ඒවා syntax කියලා හිතන්න syntax කියන්නේ මොනවද කියලා හිතන්න English language එකක් අපි use කරද්දී grammar use කරනවානේ ඒ කියන්නේ English වලට වෙනම rules වගේ තියෙනවා ඒ වගේම තමයි මේ C කියන programming language එකස් වෙනම rule නිකන් වෙනම syntax වගේ තියෙනවා මෙන්න මේවා ටික අනිවාර්යෙන් දාන්න ඕනේ වගේ ඒවා තමයි මෙන්න මේ semicolon මෙතන semicolon මේ double quotation ඇතුලේ text එකක් දාන්න ඕනේ ඒ වගේ use වෙන්නේ හරිද ඊළඟට අපි ගත්තාම මෙතන කර්ලි බ්‍රැකට් ඇරලා තියෙන්නේ මොකද? කර්ලි බ්‍රැකට් ඇරලා තියෙන්නේ මේ මුළු ප්‍රෝග්‍රෑම් එකම රන් වෙන්න ඕනේ මේ int main කියන මේ එකේ ඇතුලේ. කියන්නේ ඉන්සයිඩ්. ඒ කියන්නේ දැන් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් දැම්මට ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. ඒ ප්‍රෝග්‍රෑම් එක මුළු ප්‍රෝග්‍රෑම් එකම රන් වෙන්න ඕනේ මෙන්න මේ කර්ලි බ්‍රැකට් ඇතුලේ. කොච්චර ලොකු ප්‍රෝග්‍රෑම් එකක් වුණත් මේන් තියෙන්නේ එකයි. හරිද? ඊළඟට අපි කතා කරමු print කියන්නේ මොකද්ද? මේ print කියන්නේ මම කලින් කිව්වනේ keyword එකක් කියලා. කියන්නේ C program එකෙම දෙනවා keyword එක. කලින්ම pre-define කරපු keyword එකක්. ඒකෙන් මොකක් හරි දෙයක් වෙන්න. මේකේ වෙන්නේ print කියන keyword එකේ ඉන්නේ මොකක් හරි දෙයක් output එක display එකේ show කරන්න. දැන් මම මෙතන මම මෙතන syntax එකක් දාලා දෙනවා මේ bracket ඇතුලේ දාලා දෙනවා වරහන් ඇතුලේ. මේ double quotation අනිවාර්යෙන් දාන්න ඕනේ. මොකද text and අනිවාර්යෙන් double quotation දාන්න ඕනේ. double quotation ඇතුලේ මම text එකක් දෙනවා welcome to C programming කියලා.
මෙතන semicolon එකෙන් end කරලා තියෙනවා. මේක run කරලා බැලුවොත් රන් කරලා බැලුවොත් මෙතන රන් වෙනවා ඩිස්ප්ලේ වෙනවානේ. ඒ කියන්නේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙනවා වෙල්කම් ටු C programming කියලා. දැන් මෙතන දැන් අපිට වෙන මැසේජ් එකක් දාන්න ඕන කියලා හිතන්න. එහෙනම් අපි වෙල්කම් ටු next level mindset කියලා ටයිප් කරා කියලා හිතන්න. ඒක තමයි ඩිස්ප්ලේ එකේ අවුට්පුට් එක. දැන් මේක රන් කරලා බැලුවොත් welcome to next level mindset. දැන් මෙතෙන්ට අපි ඕන ටෙක්ස්ට් එකක් දුන්නොත් ඒක තමයි මේ print function එකේ මොකක් හරි දෙයක් ඩිස්ප්ලේ කරනවා. කියන්නේ අවුට්පුට් කරනවා. දැන් මෙතන ආයි hello world කියලා දෙමුකෝ. hello world දාලා මෙතන රන් කරොත් අවුට් ඩිස්ප්ලේ වෙලා තියෙනවද? hello world. අපිට ඕන මැසේජ් එකක් මෙතන print කියන මේ print කියන මැසේජ් print එකෙන් වෙන්නේ මොකක් හරි දෙයක් අවුට්පුට් කරනවා. මොකක් හරි මැසේජ් එකක් හරි මොකක් හරි variable එකක් හරි මොකක් හරි දෙයක් අවුට්පුට් කරනවා. දැන් මම මෙතන මැසේජ් එකක් අවුට්පුට් කරන්න හැන්නේ කියලා දුන්නා. අපිට මෙතන ඕන මැසේජ් එකක් දෙන්න පුළුවන්. ඒක තමයි ඩිස්ප්ලේ වෙන්නේ. හිතන්න මෙතන I am කියලා දාලා හිතන්න. දැන් මම මේක රන් කරොත් මම මෙතන දුන්න මැසේජ් එක තමයි මෙතන මේ command prompt එකේ රන් වෙලා තියෙන්නේ. හරි. ඊළඟට අපි කතා කරමු මේ return කියන්නේ මොකක්ද වෙන්නේ කියලා. මේ return කියන එකෙන්. මේ return කියන එකෙන් වෙන්නේ මෙතන return 0 කියලා දාලා තියෙන්නේ. මේ program එක successfully end වුණාද කියන්නේ. හිතන්න මේ program එකේ මෙතන මොනවා හරි errors තියෙනවා. errors තිබ්බනම් මේක return වෙන්නේ නැහැ. මෙන්න මේ semicolon එක දාලා තිබ්බේ නැත්තම් මෙතන මේ errors එකක් එනවනේ. ඒ කියන්නේ මේක return වෙන්නේ නැහැ. return වෙන්නේ නැත්තේ ඇයි? මෙතන error එකක් තියෙනවනේ. error එකක් තියෙන හින්දා දැක්කද? මේ return 0 කියන්නේ මේ return කරනවා. ඒ කියන්නේ return කරනවා මේ in කියන මේකට මේ බිංදුව කියන value එක return කරනවා. ඒකෙන් තමයි මේ program එක successfully end වෙලා කියලා අපි detect කරගන්න check කරගන්න. හරි ඊළඟට අපි කතා කරමු comments ගැන. මේ comments මොකද අපි use කරන්නේ? හිතන්න දැන් ඔයා මොකක් හරි program එකක් කරා. කලින් කරපු program එකක් කියලා හිතන්න කරා කියලා හිතන්න. දැන් ඒ program එක ඔයා සතියකට පස්සේ බලනවා. සතියකට පස්සේ බලද්දි එකපාරටම මේක බලන්න මේක මොනවද මේ නිකන් ඉංග්‍රීසි මේ කෝඩ් එකක් වගේ පේන්නේ. කියන්නේ පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයිනේ එකපාරටම බලද්දි. ආ ඒ හින්දා තමයි අපි use කරන්නේ comments. ඒ කියන්නේ අපි කෝඩ් එකක් හරි යූස් කරද්දී බලද්දී හරි වෙන කවුරු හරි ඔයාගේ කෝඩ් එක බලද්දී ඒක හොඳට තේරුම් ගන්න ලේසි වෙන්න තමයි අපි රීඩබිලිටි එක වැඩි කරගන්න තමයි අපි යූස් කරන්නේ කමෙන්ට්ස්. දැන් හිතන්න දැන් මේ print කියන ෆන්ක්ෂන් එක මොකක් හරි වෙන දැන් output message message එකක් output කරනවා කියලා කමෙන්ට් එකක් දානවා. එතකොට මේක දැක්ක ගමන් තේරෙනවා මෙතන message එකක් output කරනවා කියලා. ඒ වගේ තමයි කමෙන්ට් යූස් කරන්නේ. කමෙන්ට්ස් වර්ග දෙකක් තියෙනවා. එකක් සිංගල් ලයින් කමෙන්ට් අනික තියෙනවා මල්ටි ලයින් කමෙන්ට්. මේ තියෙන සිංගල් ලයින් කමෙන්ට් එක දාන්න කමෙන්ට් එක දැන් මට මෙතනට කමෙන්ට් එකක් දාන්න ඕනේ මේකෙන් output a message කියලා. හරිද? කියන්නේ මොකක් හරි දෙයක් output කරනවා. output කරන කියන්නේ display කරනවා. මොකක් හරි දෙයක් අපිට පෙන්නනවා වගේ. හරිද? දැන් මම මෙතනට ඇලිරි දෙයක් දුන්නා. ඊට පස්සේ කමෙන්ට් එකක් ඇඩ් කරනවා output a message කියලා. කමෙන්ට් එකක් දුන්නා මේ මෙන්න මේකෙන් වෙන්නේ output a message. කියන්නේ මේක එතකොට දැන් මේක දැක්කම මෙතන මේකෙන් තියෙන output message. එතකොට හොඳ clear readability එකක් එනවා. ඒ කියන්නේ තව කෙනෙකු ආයේ කෝඩ් එක බැලුවොත් එහෙම හොඳට මේක තේරුම් ගන්න ලේසි. ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. නැත්තම් මේකෙන් මොකක්ද වෙන්නේ කියලා නිකන් බලා බලා පොඩ්ඩක් understand එකේ යන්න ඕන. හරිද? ඊළඟට අපි බලමු multi line comment දාන්න කියලා කොහොමද කියලා. multi line comment දාන්නේ ඇලයිරත් තරුව ඊට පස්සේ අපි comment මොකක් හරි comment එකක් දාමු. multi line ඊළඟට අපි මේක වහන්නේ තරුවයි ඇලයිරයි. මේක මල්ටි ලයින්. මේ ලයින් දෙකක්. මේකේ ලයින් දෙකක කමෙන්ට් එක දාන්න. මේක එක ලයින් එක. මේ ලයින් එකේ විතරයි කමෙන්ට් එක දාන්න පුළුවන්. මේකේ ලයින් දෙකක් කමෙන්ට් එක. හිතන්න මොකක් හරි දිග ලයින් එකක් වගේ දාන්න තිබ්බොත් මේ තරුවයි මෙන්න මේ ඇලයිරයි තරුවයි යූස් කරලා තමයි දාන්නේ. මේක එන් කරන්නේ තරුවයි මේක දාන්න. මෙන්න මේ කමෙන්ට්ස් වලින් අපේ කෝඩ් එකට කිසිම ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. කියන්නේ මොකක් හරි වෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. හරිද? ඒකෙන් වෙන්නේ නිකන් රීඩබිලිටි එක වැඩි කරනවා නිකන් කෝඩ් එක අන්ඩර්ස්ටෑන්ඩ් එක තේරුම් ගැනීම වැඩි කරනවා විතරයි.
අපි normally real world එකේ වැඩ කරන්නේ team එකක් විදිහට. හිතන්න අපි කලින් team එකක් විදිහට වැඩ කරද්දි තව කෙනෙක්ගේ code එකක් ආයෙ ඔයාලට update එකක් මොකක් හරි තියෙනවා කියලා හිතන්නකෝ. update එකක් මොකක් හරි තියෙනවා නම් ආයෙ ඒක update කරද්දි අර කෙනාගේ code එක එකපාරටම මේ comments නැතුව තිබ්බනම් තේරුම් ගන්න අමාරුයිනේ. එයා comments use කරලා තියෙනවා නම් දැන් අදාළ දේ update කරන්න ඕන නම් එතෙන්ට ගිහින් update කරන්න පුළුවන්. කියන්නේ lazy පහසුයි.